මේ තියෙන්නේ මම AI වලින් ජෙනරේට් කරගත්ත ඉමේජ් එක. එතකොට ඔයගලන්ට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ මේ ඉමේජ් එක පාවිච්චි කරලා මම ජෙනරේට් කරගත්ත වීඩියෝ එක. ඉතින් අද මම මේ වීඩියෝ එකකින් කතා කරන්නේ ඔයා ගාව තියෙන ඕනම ඔයාගේ AI වලින් ජෙනරේට් කරගත්ත මේ වගේ ඉමේජ් එකක් ඔයා මේ දකිනා වගේ වීඩියෝ එකක් බවට කොහොමද අපි හදාගන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක තාම ඔයා subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එකත් all press කරලා තියාගන්න. ඉතින් මම PC එකෙන් මේ screen record එක කරාට ඔයාට mobile phone එකෙන් උනත් මම මේ කියලා දෙන විදිහට ඔයාට මේ වගේ වීඩියෝ එකක් generate කරගන්න පුළුවන්. ඉතින් මම මේකට website දෙකක් පාවිච්චි කරනවා. මුලින්ම Google එකට ගිහිල්ලා ඔයා search කරගන්න LM Arena කියලා. ඉතින් මේ වෙබ්සයිට් එක ගැන මම මීට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් මගේ channel එකට ගිහින් ඔයාලට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් වෙබ්සයිට් එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ වෙබ්සයිට් එක උඩින් බලා ගන්න පුළුවන් මෙතන battle කියලා තියෙනවා. ඊළඟට side by side direct chat කියලා තියෙනවා. මෙතන ඔයා යන්න direct chat කියන එකට. direct chat කියන එකට ගිහිල්ලා ඔයා මෙතනින් තෝරගන්න මෙතන AI model වලින් GPT-5 hide කියලා තියෙන මේ මොඩල් එක තෝරගන්න. ඊළඟට අපිට පුළුවන් මෙතනින් මේ ප්ලස් මාක් එක ක්ලික් කරලා ඔයාගේ මොබයිල් ෆෝන් එකේ තියෙන ඕනම ඉමේජ් එකක් මෙතන අප්ලෝඩ් කරන්න පුළුවන්. මම දැන් මේ ප්ලස් මාක් එක ක්ලික් කරලා AI වලින් ජෙනරේට් කරගත්ත තවත් ඉමේජ් එකක් මම මෙතෙන්ට අප්ලෝඩ් කරනවා. මේ විදිහට ඉමේජ් එක සිලෙක්ට් කරලා ඉවරලා ඊළඟට මෙතෙන්ට prompt එකක් ඕන කරනවා. මේ prompt එක මම වීඩියෝ එකේ description එකේ දාලා තියෙනම් ඔයාලට පුළුවන් description එකෙන් මේ prompt එක copy කරගන්න. මේ විදිහට copy කරගෙන මෙතනින් prompt එක paste කරන්න. ඊළඟට මෙතන image කියලා දැන් අපි select කරලා දෙනවා. මෙන්න මේක click කළා මේ image කියන එක මෙතනින් අයින් කරගන්න. දැන් අපිට බලා ගන්න පුළුවන් අපි කලින් තෝරපු AI model එක මෙතනින් අයින් වෙලා තියෙනවා. දැන් ආපහු මේ GPT-5 කියන මොඩල් එක තෝරන්න. දැන් බලා ගන්න පුළුවන් අපි අප්ලෝඩ් කරපු ඉමේජ් එක මෙතනින් පෙන්වුම් කරනවා. ඊළඟට මේක මේ විදිහට අප්ලෝඩ් කරන්න. ඉතින් මීට කලින් මම සම්පූර්ණ මේ ගැන full වීඩියෝ එකක් කරා. වීඩියෝ එක කරලා අන්තිමට බලද්දි මගේ ස්ක්‍රීන් රෙකෝඩර් එකේ අවුලක් නිසා වීඩියෝ එක හරියට රෙකෝඩ් වෙලා නැහැ. මගේ සවුන්ඩ් එක ඇඩ් වෙලත් නැහැ. එනම විකාරයක් කළා. ඉතින් දැන් ඒක හදලා සවුන්ඩ් ටෙස්ට් කරලා තමයි මේ වීඩියෝ එක සෙටින් ටික හදලා දාන්නේ. ඒත් පොඩි මයික් එකේ ප්‍රශ්නයක් තියෙනවා වගේ වීඩියෝ කොහොම වෙයිද දන්නේ නැහැ. නිකන් මැදින් සොරසොර ගානවා වගේ සද්දයක් ඇහෙනවා මේක රෙකෝඩ් කරද්දි. ඉතින් ලොකු එඩිට් එකක් කරන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ඉක්මනින් වීඩියෝ එක දානවා. ඉතින් මේ විදිහට අපේ වීඩියෝ ප්‍රොම්ප්ට් එක ජෙනරේට් වුණා. ඊළඟට Google Chrome එකේම ඔයගොල්ලෝ යන්න ගිහිල්ලා Google AI Studio කියලා සර්ච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වෙබ්සයිට් එක බලා ගන්න පුළුවන්. මේ වෙබ්සයිට් එකේ මේ chat කියන එකට එන්න. chat කියන එකට ආවට පස්සේ මෙතනින් මේ වීඩියෝ කියන එක සිලෙක්ට් කරන්න. ඊළඟට VEO2 කියලා තියෙනවා. මෙන්න මේක සිලෙක්ට් කරන්න. ඉතින් මේ වෙබ්සයිට් එකේ මේ වගේ වීඩියෝ නිර්මාණය කරන්න පුළුවන් මාසෙකට 10යි. ඉතින් මේ වෙද්දි මම මීට කලින් එකක් ජෙනරේට් කරා. ඒක නිසා මෙතනින් එකක් අඩු වෙලා තියෙනවා. දැන් අපි කරන්න ඕන අපි කලින් අප්ලෝඩ් කරපු ඉමේජ් එකම මෙතෙන්ට අප්ලෝඩ් කරන්න. ඒ වගේම මේ LM Arena කියන එකෙන් අපි මේ වීඩියෝ ප්‍රොම්ප්ට් එක මේ විදිහට copy කරගෙන මෙතනින් paste කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතනින් පුළුවන් aspect ratio එක තෝරන්න. මෙතන 16:9 කියන්නේ මේ YouTube එකට වීඩියෝ අප්ලෝඩ් කරන size එක. මේ 9:16 කියන්නේ අපි ඔය TikTok එකට Instagram Reels එහෙම අප්ලෝඩ් කරන වීඩියෝ size එක. මම මෙතනින් මේක select කරගන්නවා. ඊළඟට මෙතනින් වීඩියෝ duration එක තෝරන්න පුළුවන්. ඒකත් තෝරන්න. ඊළඟට මෙතනින් අප්ලෝඩ් කරන්න. දැන් අපිට බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ එක ජෙනරේට් වෙන ගමන් තමයි තියෙන්නේ. අපි බලමු මොන වගේ වීඩියෝ එකක් ජෙනරේට් වෙයිද කියලා. ඉතින් මම ඊට කලින් වීඩියෝ එකක් ජෙනරේට් කරානේ. ඒක අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ විදිහට මම අර කලින් මුලින්ම වීඩියෝ එකේදී වෙන්න ඔය
ඒ වීඩියෝ එක තමයි මේ විදිහට මම ජෙනරේට් කරගත්තේ. අපි බලමු මේක දැන් මොන වගේ ජෙනරේට් වෙයිද කියලා. අපිට මෙන්න මේ වගේ වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන් වුණා. ඉතින් මේකත් ඔයාලට මෙතන ඩවුන්ලෝඩ් අයිකන් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. මෙතන large view කියන එකෙන් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේක නම් හරි ලස්සනට ජෙනරේට් වෙලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් අදට ගිහින් යනවා. හැමෝටම ජය වේවා.